අද දවසම හරිම මහන්සි. ලබන සතියේ තියෙන ඉස්කෝලේ අවුරුදු උත්සවයේ ඩාන්සින් අයිටම් එක වෙනුවෙන් අපි හැමෝම අද හුඟා කළා ප්‍රැක්ටිස් කළා. ඉස්කෝලේ ලොකු ශාලාව ඇතුලේ තියෙන රස්නයත් එක්ක දාඩිය තාගෙන නටන එක ලේසි වැඩක් නෙවෙයි. අනුරාධා අද නම් මට නටලම ඇති වෙලා. කකුල් දෙකත් රිදෙනවා අබ්බා. මගේ යාළුවා කාංචනා කිව්වේ බිම වාඩි වෙන ගමන්. ඇත්ත තමයි කාංචනා. ඒත් ඉතින් මිස් කිව්වා නේද තව ටිකක් ප්‍රැක්ටිස් වෙන්න ඕනි කියලා. මේක අපේ අන්තිම අවුරුද්දනේ. මම කිව්වේ මගේ වතුර බෝතලෙන් උගුරක් බොන ගමන්. අපි දෙන්න ටික වෙලාවක් එතන කතා කර කර හිටියා. වෙලාව කෙවෙනවා දැනුනේ නැහැ. හවස 6ත් පහුවෙලා කියලා දැක්කේ ඉස්කෝලේ වොච්මන් අංකල් ඇවිත් ශාලාවේ ලයිට් නිවන්න පටන් ගත්තමයි. අයියෝ දැන් වෙලාව 4ත් කිට්ටුයි. මම ඉක්මනට යන්න ඕනේ. අම්මලා බලන් ඇති. මම කලබලයෙන් බෑග් එක අරන් නැගිට්ටා. පයසමින් ඵලයන් අනුරාධා දැන් රෑ වෙලානේ. කාංචනා කිව්වා. මම ඉස්කෝලෙන් එළියට පැස්සේ හරිම කලබලෙන්. පාරේ ලයිට් කණු පත්තු වෙලා තිබුණත් පාර ටිකක් පාළුයි. මම ඉක්මනට බස් හෝල්ටකට දිව්වා. වාසනාවකට වගේ ගමට යන අන්තිම බස් එක එතන තිබුණා. මම හති දාගෙන බස් එකට නැංගා. බස් එකේ හොඳටම සෙනග. ඒ ජනේලයයින් එක ෂීට් එකක් හිස්ව තියෙනවා මම දැක්කා. මම ඉක්මනට ගිහින් ඒකේ වාඩි වුණා. මගේ එහා පැත්තේ වාඩි වෙලා හිටියේ අපේ තාත්තගේ යාළුවෙක් වෙන සුදත් අංකල්. ආනුරාධතුවේ මොකද මේ වෙලාවේ? ඉස්කෝලේ පන්ති තිබුණද? සුදත් අංකල් මගෙන් hina වෙලා ඇහුවා. ඔව් අංකල් ඩාන්සින් ප්‍රැක්ටිස් තිබුණා. ඒකයි මෙච්චර රෑ වුනේ. මම කිව්වේ හිතට ලොකු සහනයක් දැනුන නිසා. අඳුරන කෙනෙක් ඉන්න එක ලොකු හයියක් කියලා මට හිතුණා. ඒක මිසක් කාත දන්නවද ඔයා මෙච්චර රෑ වෙනවා කියලා? එයා ආයෙත් ඇහුවා. ඔව් අංකල් මම කෝල් කළා කිව්වා. මම කෙටි උත්තරයක් දීලා ජනේලෙන් එළිය බලන් හිටියා. ටික වෙලාවකින් බස් එකට තවත් සෙනග පිරුණා. මිනිස්සු එකා පිට එකා තෙරපෙනවා. මම ජනේලෙට තවත් හේතු වුණා. සෙනග වැඩිකමට මිනිස්සු මගේ ඇඟටත් තෙරපෙනවා. ඒ ඇස්සේ මට එකපාරටම දැනුණා මගේ කකුල උඩ මොකක්ද වතක් එහෙ මෙහෙ යනවා වගේ. මුලින් මම හිතුවේ සෙනග වැඩිකමට කාගේ හරි අතක් අහම්බෙන් වැදුනා කියලා. මම බයෙන් ගැහිලා බැලුවා. මට අදහගන්න බැරි වුණා. ඒ සුදත් අංකල්ගේ අත. මට මුළු ලෝකෙම නතර වුණා වගේ දැනුණා. මම දන්න අපේ ගෙදර එන යන තාත්තා එක්ක එකට වැඩ කරන අංකල් නේද මේ වගේ දෙයක් කරන්නේ. මට කතා කරගන්න බැරි වුණා. බයත් එක්කම මගේ ඇඟ ගැහෙන්න ගත්තා. අංකල් මම හීන් හදින් කියන්න හැදුවත් වචන පිටෝනේ නැහැ. එයා කිසිම ගානක් නැතිව ජනේලෙන් එළිය බලන් ඉන්නවා. ඒක හරිම පිළිකුල් සහගතයි. මම හෙමින් මගේ කකුල එහාට කරන්න හැදුවත් එයා තවත් තදින් අල්ලගත්තා. අංකල් මොකද මේ කරන්නේ? මම ටිකක් සද්දෙන් අහන්න හැදුවත් බස් එකේ තිබුණ සද්දේ හිතේ තිබුණ බයයි නිසා ඒක කාටවත් ඇහුනේ නැහැ. මට තවත් ඉවසන් ඉන්න බැරි වුණා. මම එකපාරටම ෂීට් එකේ නැගිට්ටා. මම සුදත් අංකල් දෙස රවලා බැලුවා. එයා කිසිම කලබලයක් නැතුව අහක බලාගත්තා. හැබැයි බස් එකේ තිබුණ සෙනග නිසා මට එහාට යන්න තැනක් තිබුණේ නැහැ.
මම එතනම හිටගෙන හිටියා. මගේ හදවත වේගයෙන් ගැහෙනවා. මම හිතුවා දැන් ඒ කරදරේ ඉවර ඇති කියලා. ඒ ටික වෙලාවකින් මම හිටගෙන ඉද්දිත් එයා මගේ කකුල අල්ලන්න පටන් ගත්තා. දැන් මට අඬන්න වගේ. මාමගේ බෑග් එක ඉස්සරහට දාගෙන ආරක්ෂා වෙන්න හැදුවා. ඇයි මිනිස්සු මෙහෙම වෙන්නේ? මම හිතින් ඇහුවා. මම පොඩි කාලේ ඉඳන් දන්න අංකල් නේද මේ? අපේ හෝල්ට් එක ළඟා වෙද්දි මට දැනුනේ ලොකු නිදහසක්. බස් එක නතර කරපු ගමන් මම සෙනග අස්සේ රිංගලා දොර ළඟට ගියා. බස් එකෙන් බහිද්දි මට දැනුනේ මගේ කකුල් පණ නැති වෙලා වගේ. මම හදිදාගෙන පාරේ දුවන්න පටන් ගත්තා. මම දුවලා ගිහින් ගෙදර දොර ළඟ නතර වුණා. අම්මා දොර ඇරියා. ඇයි දුවේ මේ කලබලෙන්? මූණත් සුදු මැලි වෙලා. අම්මා ඇහුවා. මුකුත් නැහැ අම්මේ. බස් එක මිස් වෙයි කියලා බයේ තිව්වේ. මම බරුවක් කියලා කෙලින්ම මගේ කාමරයට ගිහින් දොර වහගත්තා. මම ඇඳට වැටිලා හයියෙන් ඇඬුවා. ඒ වෙලාවේ මට මැසේජ් එකක් ෆෝන් එකට ආවා. ඒ මගේ හොඳම යාළුවා කවිඳුගෙන්. අනුරාධා ගෙදර ගියාද? අඬ හුඟක් රෑ වුණා නේද? මම බයෙන් හිටියේ. කවිඳු එවලා තිබුණා. මම හෙමින් ෆෝන් එක අරන් එයාට කෝල් එකක් ගත්තා. කවිඳුගේ කටහඬ ඇහුණ ගම මට ආයෙත් ඇඬෙන්න ආවා. කවිඳු මට හරි බයයි. මම කිව්වේ ඉකිගහමින්. ඇයි අනුරාධා මොකද වුනේ? කවුරු හරි මොනවා හරි කිව්වද? කවිඳු කලබලයෙන් ඇහුවා. මම වෙච්ච හැමතේම එයාට කිව්වා. කවිඳු ගොඩාක් වෙලා නිශ්ශබ්දව අහන් හිටියා. ඔය සුදත් අංකල් නේද? මම ඕකව දන්නවා. අනුරාධා ඔයා බය වෙන්න එපා. ඔයාගේ වැරද්දක් නෙවෙයි ඒක. මිනිස්සුන්ගේ ගත් තමයි ඕවා. මම හෙට ඔයා හම්බ වෙන්න එන්නම්. කවිඳු මාව සනසන්න හැදුවා. මම කොහොමද හෙට ඉස්කෝලේ යන්නේ? මට බස් එකේ යන්නත් බයයි දැන්. මම කිව්වා. පිස්සුද? ඔයා ඔහොම බය වුණොත් ඒ වගේ මිනිස්සු තව දේවල් කරයි. මම හෙට උදේට ඔයාව එක්කන් යන්න එන්නම්. අපි දෙන්න එකට යමු. ඔයා දැන් ඕක හිතන්න එපා. මම ඉන්නවනේ ඔයාට. කවිඳුගේ ඒ වචන ටික මගේ හිතට ලොකු ශක්තියක් වුණා. ස්තුතියි කවිඳු. ඔයා නැත්තම් මම මොනවා කරයිද මන්දා. මම හිත නිවුන නිසා කිව්වා. දැන් ගිහින් මූණකට සෝදගෙන මොන හරි කාලා නිදා ගන්න. මම හෙට උදේ 7ට ඔයාලගේ ගේ ළඟ ඉන්නවා. පරිස්සමෙන් ඉන්න. කවිඳු ආදරෙන් කිව්වා. මම ෆෝන් එක තියලා හිතුවා. ලෝකෙ සුදත් අංකල් වගේ නරක මිනිස්සු ඉන්නවා වගේම කවිඳු වගේ ආරක්ෂාව දෙන මිනිස්සුත් ඉන්නවා. ඒ විශ්වාසය නිසා මගේ හිතට ටිකක් සහනයක් දැනුණා. ඒත් එදා මට හරි හැටි නින්දක් ගියේ නැහැ. බස් එකේදී දැනුණ ඒ පිරිකුල් සහගත මගේ හිතේ මැකී නොයන කැරලක් වගේ ඉතිරි වෙලා තිබුණා. පහුවදා උදේ කවිඳු කිව්වා වගේම ආවා. එයාගේ මූණ දැක්කම මට දැනුනේ ලොකු ආරක්ෂාවක්. අපි දෙන්න එකට ඉස්කෝලේ යද්දි මම හිතුවා මීට පස්සේ මාමගේ ආරක්ෂාව ගැන මීට වඩා හිතන්න ඕනේ කියලා. කිසිම කෙනෙකු අන්ධ ලෙස විශ්වාස කරන එක වැරදි කියලා මම එදා ඉගෙන ගත්තා.